හරි මම අද කතා කරන්න හදන්නේ ලැප්ටොප් හදන පාඩමක්වත් කිසිම දෙයක් ගැන නෙමෙයි මේ අන්තර්ජාලයේ සැරිසරනකොට කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ කියලා ඔකටට පොඩි මේකක් කරන්න හිතුණා. මොකද මට මේ ස්කෑමර් කෙනෙක් මාව ඇවිල්ලා මාව මේ මගේ බැංකු account එකෙන් සුද්ධ කරන්න තමයි යා try එක දෙන්න හැදුවේ. අපි මම එකකින් ආරක්ෂා වුණා. මට උන දේ තමයි ඔකටට මේ පෙන්වන්න හදන්නේ. මෙන්න මේ නම්බරෙන් මෙයා නයිජීරියාවේ කෙනෙක්. නම තමයි මේ තියෙන්නේ. ඒතර මෙයා මට මැසේජ් එකක් දාලා තිබ්බා කොහොමද කියලා. මම කිව්වා මටත් හොඳයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මෙයාගේ නම දාලා තිබ්බා මෙන්න මෙතන මනීෂා from මෙන්න මේ ආයතනයෙන් කියලා. ඊට පස්සේ එයා කියනවා මේ එයා ෆිල්ම් රිවිව් කරනකොට අපිට සල්ලි දෙනවා කියලා. ඒ කියන්නේ ෆිල්ම් එකක් ඒක හොඳයි නැරඹුවා හොඳයි කියලා කිව්වොත් අනිවාර්යෙන් අපිට එයා සල්ලි දෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මෙයා කියනවා 3500 4000 අතර හොයන්න පුළුවන්ලු විනාඩි 10ක් 15 ඇතුළත. ඊට පස්සේ මෙයා මට මම කැමතියි කියලා ඒකට දැම්මා. ඊට පස්සේ මෙයා පළවෙනි ටාස්ක් එක මට එවලා තිබ්බා. ඒකෙදි මට රුපියල් 900ක් දෙනවා කියලා තිබ්බා එතන. ඒක මට කරන්න තිබ්බේ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා රංජා කියන ෆිල්ම් එක හොයලා ඒකේ වොච් කියන එක මාක් කරන්න තිබ්බේ. එතකොට මට රුපියල් 900ක් මට දෙනවා කියලා තමයි එයා කියන්නේ. මම කරපෙඩේ මේ ලින්ක් එක ක්ලික් කරේ නෑ. මේ ලින්ක් එක කොහාට යන එකද කියලා හිතන්න බෑ. මම Google එකෙන් වෙනම ගිහිල්ලා රංජා කියන ෆිල්ම් එක සර්ච් කරලා එයාගේ මෙන්න මේ විදිහට වොච් කියලා මාක් කරලා මම එයාට ස්ක්‍රීන්ෂොට් එක ඇටච් කරා. ඊට පස්සේ එයා කියනවා මම රුපියල් 900ක් earn කරලා තිනවා. කොහොමද පේමන්ට් එක ඔයාලට ගෙවන්න කියලා අහනවා. එතකොට හොඳට බලන්න මෙතන මේ මාව ස්කෑම් වෙන හැටි මෙයා ගාව මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. මෙතන මගේ වයස ඇහුවා. මම 25 කියලා බොරු වයසක් දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතනදී payment details අහනවා. මම ඉතින් බොරුවට NSB කියලා දැම්මා. හරි ඊට පස්සේ මෙයා කියනවා මට මේ payment එක ගන්න ඕන නම් මෙන්න මේ Telegram link එකට යන්න කියලා. මේ තියෙන Telegram link එකේ screenshot එක එයා එවපු. හරි ඊට පස්සේ මම ඇහුවා ඇයි ඔය කට්ටිය මිනිස්සුන්ට බොරු කියන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ අපි බොරු කියන්නේ නෑ. ඔයා මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න අපි කරන වැඩ කියලා. හරි ඊට පස්සේ මම මේ වෙබ්සයිට් එකට කෙලින්ම යන්නේ නැතුව අපිට මේ හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හොඳයි නම් මිනිස්සු රිවිව් කරලා දෙනවා අනිවාර්යෙන්. ඒක අපිට හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ Trustpilot එකට ගිහිල්ලා මේ වෙබ් ඇඩ්‍රස් එක දුන්නාන් පස්සේ ඒ කට්ටියගේ මිනිස්සු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ වෙබ් පේජ් එක හොඳයි නම් ඒ කට්ටිය කරන වැඩ හොඳයි නම් ඒ කට්ටිය රිවිව් දීලා තියෙනවා. ඒතර මෙතනින් බලා ගන්න පුළුවන් මේ වෙබ් පේජ් එක හදලා තියෙන කවද්ද හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන්. මම කරපු වැඩේ Trustpilot එකට ගිහිල්ලා ඒ වෙබ් පේජ් එක ස්කෑන් කරලා බැලුවා. මේ තියෙන්නේ ස්කෑන් කරපු වෙබ් පේජ් එක. කිසිම රිවිව් එකක් නැහැ. මේ unclaimed profile කියලා තියෙන්නේ. එතකොට ඒ කට්ටියට මේ ස්ක්‍රීන්ෂොට් එක දාපු ගමන් ඒ කට්ටිය දැනගත්තා වැඩේ වැරදුනා කියලා. මේ යා මට එවලා තියෙනවා ඒ කට්ටියගේ වෙබ් පේජ් එක ඕපන් කරලා මම ඊට පස්සේ මේක දාලා බැලුවා. ඊට පස්සේ මම ඇහුවා ඒ කට්ටියගෙන් ඔච්චර හොඳ කම්පැනි එකක් නම් ඇයි රිවිව් නැත්තේ Trustpilot එකේ කියලා. ඊට පස්සේ මොකුත් මැසේජ් මොකුත් නැහැ. ඒ කියන්නේ මෙයා කට්ටිය ස්කෑමර්ස්ලා. මම ඊට පස්සේ ගැහුවා ඔය කට්ටිය වංචාකාරයෝ කියලා. තව වෙනතුරු ඔන්ලයින් හිටියට තව වෙනතුරු රිප්ලයි එකක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ඔය කට්ටිය අන්තර්ජාලය තුර සැරිසරනකොට හරි පරිස්සමෙන් වැඩ කරන්න. මෙතනදී ඒ කට්ටිය බලන්න මගේ ෆෝන් නම්බරේ තියෙනවා. වයස බොරු එකක් මම දාලා තියෙන්නේ. තව account number ඉස්සරහදී අහනවා ඒ කට්ටිය. එතකොට OTP එකක් අහන්න පුළුවන්. OTP එක ඇහුවා කියලා කියන්නේ අපේ බැංකු account එක සීස් කරන්න කට්ටියට අවස්ථාව තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් හරි විදිහට හරි දැනුමක් යටතේ පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ ස්කෑම් වලට ඔය කට්ටිය අහු වෙන්න පුළුවන්. හරි මේක තමයි මට පෙන්වන්න ඕන වීඩියෝ එක උනේ. අපි අලුත් වීඩියෝ එකකින් ආය හම්බ වෙමු.